ආදරණීය දුවේ පුතේ තමන්ගේ මව් භාෂාව. ඒ කියන්නේ පුතේ අපි නම් සිංහල භාෂාව නේද? අපේ සිංහල භාෂාවෙන් අපි කතා කරන්න, ලියන්න, ඇහුම්කන් දෙන්න මේ හැමදේම අපිට පුළුවන්. නේද? ඉතින් පුතේ මේ තමන්ගේ මව් භාෂාව ඇර තවත් භාෂාවක් ඉගෙන ගන්න එක පුදුමාකාර වටිනාකමක් දෙන දෙයක්. ඒ නිසා අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ අපි විවේක කාලවලදී එහෙම තවත් භාෂාවක් ඉගෙන ගන්න තමන්ගේ වටිනා කාලය යොමු කරන්න. අහන්නකෝ දෙවන භාෂ දෙමළ උගන්වන ගුරුවරියක් විදියට මම හැම වෙලාවෙම කියන්නේ පුංචි දුවදරුවන්ට තමන් කැමතිම තවත් භාෂාවක් ඉගෙන ගන්න උනන්දු වෙන්න කියලා. පුතේ අහන්න මෙන්න මෙහෙම තියෙනවා දෙමළ භාෂාවේ එක් තැනකදී ඔරු මොලි කට්‍රවන් ඔරුවරුකු සම. ඒ කියන්නේ පුතේ එක් භාෂාවක් ඉගෙනගත් කෙනා එක් අයෙකුට සමානයි. එක්කෙනෙකුට සමානයි. ඊට පස්සේ කියනවා ඉරු මොලි කට්‍රවන් ඉරුවරුකු සම. භාෂා දෙකක් ඉගෙනගත් කෙනා පුජ්‍යලින් දෙදෙනෙකුට සමානයි. ඊට පස්සේ කියනවා පුතේ මුම්මොලි කට්‍රවන් මූවරුකු සම. භාෂා තුනක් ඉගෙනගත් කෙනා භාෂා තුනකට සමානයි කියලා කියනවා. එහෙනම් පුතේ අපි දෙමළ භාෂාවේ තවත් භාෂාවක් ඉගෙනීමේ වටිනාකම මෙන්න මේ විදිහට අගය කරලා තියෙනවා. පුංචි දුර පුතාලා හැම මොහොතෙම තමන්ගේ වටිනා කාලයෙන් තවත් භාෂාවක් ඉගෙන ගන්න ආයෝජනය කරන්න කියලා ඉල්ලන ගමන් ශාන්ති ටෙම්පල් ක්ලාස් පුංචි පණිවිඩයක් කරන් ආවා. වණක්කම් හැමෝටම.